Welcome back to my channel. අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මං මගේ ජුලයි මාසේ ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. අලුත් මාසයක් කියලා කියන්නේ අලුත් ආරම්භයක්නේ. ඉතින් පරණ වැරදි ඔක්කොම අතහැරලා අලුත් බලාපොරොත්තු එක්ක මේ මාසේ අපි පටන් ගමු. මේ තියෙන්නේ මගේ ෆ්‍රන්ට් පේජ් එක. ඒකෙන් මං උඩින්ම මෙන්ෂන් කරලා තියෙන්නේ මගේ monthly planner එක. monthly planner එකත් එක්ක ජුලයි මාසේ කැලෙන්ඩර් එකත් එතන තියෙනවා. ඉතින් මම වෙනම චූටි කැලෙන්ඩර් එකක් එතන ලියන්න ඕනේ නැහැනේ. ඊට පස්සේ මම මෙතන ලොකුට ජුලයි කියලා ලියලා මේ පාර මම චූස් කරේ බ්ලූ කලර් තීම් එකක්. ඉතින් ඒකම පල්ලෙහා මම චූටි කෝට් එකක් ලියලා ඊට පස්සේ මම එතන බින්ගෝ, ගෝල් and bucket list. ඒ තුනම මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් බින්ගෝ කියලා කියන්නේ එක්ක සෝලෝ ඩේට් එකක් නැත්නම් සැලූන් එකට ගිහින් ෆේෂියල් එකක් එහෙම නැත්නම් අලුත් හොබි එකක් පික්නික් එකක් යන එක ඒ වගේ මොන හරි එකක් එතන මෙන්ෂන් කරන්න පුළුවන්. ගෝල්ස් වල බැලුවා නම් ගෝල්ස් එකට මම මන්ත්ලි දෙකක් නැත්නම් තුනක් දා ගන්නවා. වැඩිම මම දෙකක් තමයි දාගන්නේ. එතකොට මට ඒක ඒ අනුව මට මගේ වීක්ලි ප්ලෑන් එකත් මෙන්ෂන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මන්ත්ලි බකට් ලිස්ට් එකකුත් තියෙනවා. ඒකිනුත් මම දෙක තුනක් එතන ලියා ගන්නවා. ඉතින් මේ ටික තමයි මගේ ෆස්ට් පේජ් එක. ඊට පස්සේ මගේ දෙවෙනි පේජ් එකේ මම මෙන්ෂන් කරලා තියෙන්නේ එතන වීක්ලි ප්ලෑනර් එකක්. ඒක බිස්නස් වයිස් and පර්සනල් දෙකම. එතකොට මෙතන මම සති 4ම ලියලා තියෙනවා. ඒ කියන්නේ ෆස්ට් වීක්, සෙකන්ඩ් වීක්, තර්ඩ් වීක්, ෆෝර්ත් වීක්. ඉතින් එතන මම දැන් මන්ඩේ නම් එතන මන්ඩේ මම කරන්න ඕනේ දේවල්. ඒ ටික ලියා ගන්නවා. ඒ වගේ ටියුස්ඩේ, වෙන්ස්ඩේ එහෙම ඒ ගෝල්ස් එතන මම ලියා ගන්නවා. අපේ මාසේ ස්ට්‍රෙස් නැතුව ලස්සනට අපි අපේ මාසේ සැලසුම් කරන්න ඕනේ නම් ඒකේ වීක්ලි ප්ලෑනින් කියන එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. ඉතින් සතිය ආරම්භ වෙද්දී අපිට ඕන දේවල් ඔක්කොම අපි ලියාගත්තා නම් එතකොට අපේ වැඩ ටික ඔක්කොම අපිට පිළිවෙලට කරගන්න පුළුවන්. ඉතින් හැම සතියෙම අපි අපේ ගෝල්ස් ලියාගත්තා නම් මාසේ අන්තිම වෙද්දී අපිටම දන්නේ නැතුව අපි ලොකු දෙයක් කරලා තියෙයි එතන. දැන් අපි බලමු අපේ ඊළඟ පිටුව. ඒ තමයි ටයිම් බ්ලොකින්. ටයිම් බ්ලොකින් ගැන කිව්වනම් මම ඒකට වෙනම වීඩියෝ එකක් කලින් අප්ලෝඩ් කරා. ඉතින් අපි ටයිම් බ්ලොකින් කියලා කියන්නේ අපේ දවස වැඩවලට අපි කලින්ම වෙලාවක් වෙන් කරගන්න එක. ඉතින් මං හිතුවා මේ පාර එක ජර්නල් එකේ ලියාගත්තොත් කරන්න ඕනේ වැඩ ටික පිළිවෙලට හා ලේසියෙන් මට ඒක කරගන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මං මුලින් 4:30 to 6:30 ඊට පස්සේ 6:30 to 8:30 ඉතින් එහෙම මම මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර 4:30 to 6:30 ඒ ටයිම් ગેප් එක ඇතුලේ මම මොන දේවල් කරන්න ඕනේ ඔක්කොම මම එතන ලියා ගන්නවා. ඒතර මගේ ජර්නලින් මං තේ එකක් බොනවා නම් උදේ කෑම හදන එක මම මොන වෙලාවටද කන්න ඕනේ ඒ ටික ඔක්කොම මම වෙලසනින් ඔක්කොම මම මෙන්ෂන් කරාම මට ඒකට ලේසි. ඒ දවස් වෙනකොට මට හිතන්න ඕනේ නේ ඉක්මනට ඒ වැඩ ටික කරගන්නවා. ඒතර YouTube එකට මම මොන වෙලාවටද වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයා ස්ටඩි කරනවා නම් මොන වෙලාවට ස්ටඩීස් කරන්න ඕනේ, රිවිෂන් කරනවා නම් ඒ හැම එකක්ම ඔයා ලියාගත්තොත් ඔයාට ඒක ලේසි. ඔයා මොන ලෙසන්ස් ඉගෙන ගන්න ඕනේද, මොන සබ්ජෙක්ට්ස් ඒ ටික ඔක්කොම ඒ වගේ ගොඩක් ඒවා මේකට යූස් වෙනවා. ටයිම් බ්ලොකින් එකේ මුලින්ම දවස් 14ක් තිබ්බා. ඊට පස්සේ දවස් 28 වෙනකන් තිබ්බා. දැන් ඔයගොල්ලෝ පේන්නේ 29, 30 සහ 31. ඉතින් ඔයගොල්ලෝ ටයිම් බ්ලොකින් එක කරලා බලන්න. ඒක පොඩි දෙයක් වුණාට අපේ දවස අනිවාර්යෙන් ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ monthly self care routine. ඉතින් monthly self care routine එක මගේ ජූන් මාසෙත් මම කරලා තිබ්බා. ඒක monthly wise නෙමෙයි, මම monthly wise එක වෙනම daily දාලා තිබ්බා. ඉතින් මේ පාර මම daily routines දැම්මේ නෑ. ඒවා මම මගේ time blocking එකේ mention කරනවා නිසා. ඉතින් for example මම daily ice cube treatment කරනවා. එහෙනම් කොණ්ඩේ පීරනවා. ඒ ඔක්කොම අපි daily self care routines නේ. ඉතින් ඒවා මම මගේ ටයිම් බ්ලොකින් එකේ මම මෙන්ෂන් කරනවා. ඉතින් self care routine එකකට හොදට නිදා ගන්න එක, අපේ health wise අපි කන්නේ මොනවද, අපි වතුර බොන එක, අපි exercise කරන එක, අපිව බලා ගන්න එක, ඒ කියන්නේ එක facials කරනවා, අපේ කොණ්ඩේ care කරන hair care routines වගේ ඒ ඔක්කොම මේ self care routine එකට අයිති වෙනවා. දැන් අපිට තියෙනවා monthly bingo එකක්. එතකොට monthly bingo එකට මම මෙතන 4ක් මෙන්ෂන් කරනවා. ඒක මගේ කලින් ෆ්‍රන්ට් පේජ් එකේ තිබ්බ එක මං ගැනනේ. ඒ කියන්නේ solo dates, trip වගේ ඒ වගේවනේ. ඒතර මෙතන monthly bingo එක ඇවිල්ලා මම බිස්නස් එක වෙනුවෙන් චුටි දේවල් කරන්න ඕනේ ඒවා ලියා ගන්න මේ ඉඩ තියෙන්නේ.
ඊට පස්සේ end of July review. ඒකේ biggest success, biggest lesson, best memory, business progress, personal growth, habits I learned, goals to be continued in August. ඒ වගේ rate and then reward for myself. reward for myself කියද්දි මං හැම මාසෙම මං වෙනුවෙන් චූටි gift එකක් ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඒ ඉඩ තියෙන්නේ. ඊට පස්සේ habit trackers මම මේ පාර 8ක් mention කරලා තියෙයි. ඉතින් මේ තියෙන්නේ මගේ journal එක. ජූලයි මාසේ මම මෙහෙම තමයි plan කරලා තියෙන්නේ. මං හිතනවා ඒක ඕගොල්ලොත් කැමති වුණා ඇති කියලා. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලෝගේ මාසේ ලස්සනට plan කරගන්න. මේ මාසේ අර්ථවත් සහ සතුටින් පිරුණු සහ සාර්ථක මාසයක් කරගමු. අපි නැවතත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. So thank you so much for watching my video.